ආයිබෝවන් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මිසරයේ පිරමීඩ පිළිබඳවයි. පිරමීඩ කියන්නේ ලෝකයේ පැරණිතම ගොඩනැගිලි වලින් එකක්. ඒවා බොහෝ විට රජවරුන්ගේ එහෙම නැත්නම් පාරාවරුන්ගේ සොහොන් ලෙස තමයි ඉදි කරලා තියෙන්නේ. පිරමීඩය කියන්නේ මොකක්ද? පිරමීඩය කියන්නේ පියවරින් පියවර ඉහළට යන විට කුඩා වන ආකාරයට නිමවන ලද ගොඩනැගිල්ලක්. මේවා බොහෝ විට පාරාවරුන්ගේ සිරුරු එහෙම නැත්නම් මමී ආරක්ෂා කිරීමට තමයි යොදාගෙන තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රත්තරන් මුතුමැණික් වැනි දේද මෙහි තැන්පත් කර තිබෙනවා. විශාලම පිරමීඩය ලෙස සැලකෙන්නේ Great Pyramid of Giza යන පිරමීඩයයි. ක්‍රිස්තු පූර්ව 2550 දී පමණ පාරාව කූෆු වෙනුවෙන් ඉදි කරන ලද මෙය ගීසා සානුවේ ඇති පිරමීඩ තුනෙන් පැරණිතම සහ විශාලතම පිරමීඩ ලෙස තමයි සැලකෙන්නේ. පුරාණ ලෝකයේ පුදුම හතෙන් ඉදිරිව ඇති අවසාන එකක්ද වන මෙය මුලින් මීටර් 145.5ක් පමණ උස තිබුණා. එය කුෆුගේ සොහොන ලෙස පැවති අතර වසර 3800ක් තිස්සේ ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසත් සැලකෙනවා. ඉදිකිරීම සඳහා ගල් කුට්ටි මිලියන 2ක් පමණ යොදාගෙන ඇති අතර එය පිටත කොටස වරක් ඔප දැමූ උහුණු ගල් වලින් තමයි නිමුවා තිබෙන්නේ. ඉදිකිරීම සඳහා වසර 10ත් 20ත් වගේ කාලයක් ගත වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. ගල් කුට්ටි මිලියන 2කට වඩා භාවිතා කර ඇති මෙය ප්‍රධාන වශයෙන් දේශීය හුණුගල් ආවරණ භාවිතා කර ඇති අතර දකුණු දිගින් පිහිටි ගල්වලකින් උසස් තත්ත්වයේ හුණුගල් ආවරණත් යොදාගෙන ඇති බව සඳහන් වෙනවා. මුල්ම උස මීටර් 145.5ක් තිබුණත් මේ වන විට වත්මන් උස මීටර් 138.75 ලෙස තමයි සැලකෙන්නේ. පාදම කොටස වර්ග අඩි 5,62,500කින් යුක්තයි. පිරමීඩයේ කුටි 3ක් වන අතර රජුගේ කුටිය, රැජිනගේ කුටිය සහ අභ්‍යන්තර භූගත කුටියක්ද තුලත් වෙනවා. රජුගේ කුටිය කුෆුගේ දේහය පවතින බවත් සඳහන් වෙනවා. පිරමීඩය ඉදිකර ඇත්තේ වහලුන් නොව දක්ෂ වැටුප් ලබන කම්කරුවන්ගේ ශ්‍රමය විසින් බව තමයි පුළුල් ලෙස විශ්වාස කෙරෙන්නේ. දෙවන්ත ගල් කුට්ටි රැගෙන යාමට ඔවුන් විශාල ශ්‍රමයක් යොදා ඇති බවත් සඳහන් වෙනවා. ඒ පුරාණ ලෝකයේ ඉතිරි ඇති අවසාන ආශිර්වාදයද වන මෙය පුරාණ මේම්සි ප්‍රදේශයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවිය තමයි පිහිටා තිබෙන්නේ. ඊජිප්තු ජනයා විසින් විශ්වාස කරන්නේ පාරාවරුන් දෙවියෙක් වීමේ මාර්ගයට ගමන් ගන්නේ මෙම පිරමීඩ තුලින් බවයි. ඒ වගේම සූර්ය දෙවියන් හමුවට යාමටත් මෙම පිරමීඩ හරහා ගමන් කරන බව ඔවුන් විශ්වාස කරනවා. පිරමීඩවල බාහිර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 50ත් වන අතර අභ්‍යන්තර නිශ්චිතවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 22ත් අතර රැඳී තිබෙනවා.